ආයුබෝවන් අපි හමු වෙන්නේ සුපුරුදු බ්‍රහස්පතින්දා දවසේ නෙමෙයි සිකුරාදා දවසේ. ඒතු අපි පන්තිය අතරමඟ අත්හැර දැමුවා පවර් කට් එකක් නිසා. මේ පන්තිය නතර කරපු තැනින්ම පටන් ගන්නෙ නැහැ මම. ආයෙත් මුලින් ඉඳලා කරනවා කියලා දෙනවා. මොකද අපි මේ භාගයක් වගේ තමයි විෂය කරන කතා කරේ. හරි. අද අපේ ගේම් කරන පන්තියේ තුන්වෙනි දවසේ. අපි අද පාඩම් දෙකක් එකවර ඉගෙන ගන්නවා. පාඩම් දෙකක් එකවර ඉගෙන ගන්නවා කියුවට ඔයාලා දැන් මා එක්ක මෙතන ඉඳලා වැඩ කරගෙන යද්දී පාඩම් දෙකක් විදියට ඒක දැනෙන්නේ නැහැ. තනි පාඩමක් විදියට දැනෙනවා. විෂය නිර්දේශය අරගෙන බැලුවොත් විෂය නිර්දේශයේ පාඩම් දෙකක්. සාමාන්‍ය පන්තියකදී වාට මාස 4ක් වගේ කාලයක තිස්සේ ඉගෙන ගන්න සිදු වෙන කොටසක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි අද පටන් ගන්න මේ කොටස ජනවාරි මාසයේ අවසාන වන විට සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ තවත් තැනකට ගිහින් මාස 4ක් එක පාඩමක් විතරක් මාස 3ක් විතර වෙනවා. මාස 4කටත් වඩා වැඩි කාලයක්. ඉගෙන ගන්න කොටස අපි එක මාසයකින් සාකච්ඡා කරන අවසාන වෙනවා. ඒ පාඩම් දෙක විතරක්ම නෙමෙයි කරන සංකල්පත් සමග. එහෙම ගත්තොත් පාඩම් තුනයි. මොනවද මේ ඉගෙන ගන්න යන්නේ? ඔයාලට මම Zoom link එක ලබා දෙද්දි කිව්වා වගේම අපි ද්විත්ව සටහනක් يعني හරබැර කොටින්ම කිව්වොත් ගිණුම් කරන්නේ මූලික අඩිතාලම තමයි මේ අපි අද ආරම්භ කරන්නේ. ඉතින් ගිණුම් කරන්නේ කියන විෂය ඔයා දන්නවා ඒක අපේ භාවිතයට අපේ පහසුවට හදාගත්ත දැනුමක් නේ. ඉබේ පහළ වූ දෙයක් නෙමෙයි. මිනිසා බිහිවන විට තිබුණු දැනුමක්ම නෙමෙයි ඒක. කාලයත් එක්ක ව්‍යාපාර කටයුතු මිනිසා දියුණු කරගෙන යද්දී ඒ ව්‍යාපාර කටයුතු වල ප්‍රතිඵලය, ඒ කියන්නේ ලාභය හෝ අලාභය දැන ගැනීම වෙනුවෙන් නිසි ගණන් තැබීමේ ක්‍රමවේදයක් පිහි කරගත්තා. මේක එක දවසකින් එක අවුරුද්දකින් බිහි වෙච්ච දෙයක්වත් නෙමෙයි. ගිණුම් කරණය තවමත් දියුණු වෙමින් පවතිනවා. පෝෂණය වෙමින් පවතිනවා. මම ඉගෙන ගත්ත යුගයේ මට මේ ගිණුම් කරන විෂය කියලා දුන්න ගුරුවරු ඉගෙන ගත්ත යුගයේ තිබු ගිණුම් කරන ධර්මයට වඩා අලුත් තුන තාක්ෂණය සමග යාවෙච්ච ගිණුම් කරන තමයි අද ඔයාගේ මේ අවඩ සමාජයේ තිබෙන්නේ. ඔයා වැඩ කරන්න යද්දී ඔයා සේවය කරන්න යද්දී ගිණුම් අංශයක අද මගෙන් ඉගෙන ගත්ත දේ තවත් ඉදිරියට ගිහිල්ලා තේරෙන්න පුළුවන්. ඒක තමයි ධර්මක ස්වභාවය. ධර්ම කියන එක හැම විටම යාවත් කාලින වෙනවා. එහෙම නැත්නම් සමහර ධර්ම කොටස් භාවිතයෙන් අපි ඉවත් කර ගන්නවා. නේද? අපි අතීතයේ පෙරන්නන් ඉගෙන ගත්ත සමහර දේවල් අපි දැන් ඉගෙන ගන්නේ නැහැනේ. අලුත් විෂය නැවිත් තිබෙනවා. හැබැයි සමහර විෂය තිබෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන් අතර හුවමාරු වෙන විෂයක්. ඒක එකක් තමයි දැන් ගණිතය වගේ විෂයක්. අතීතයේ ගණිතය තිබුණා. අදත් තිබෙනවා ගණිත විෂය කියන එක අනාගතයේ තිබෙනවා. ඉතින් මේ ගණිතයත් එක්ක සම්බන්ධ විෂයක් තමයි ගිණුම් කරණය කියන්නේ. ගණිතයත් එක්කම සම්බන්ධ වෙච්ච විෂයක් ගිණුම් කරණය කියන්නේ මේ විෂයත් වඳ වෙන විෂයක් නෙමෙයි. අතුරුදහන් වෙන්න බෑ. ව්‍යාපාර පවතින තාක්කල් ව්‍යාපාර මේ ලෝකේ පවතින තාක්කල් ගිණුම් කරන කියන විෂයත් නැති වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? ඒ යුගයට අවශ්‍යතාව වෙන පරිදි පෝෂණය වෙමින් අලුත් වෙමින් ගමන් කරන එක. ඉතින් මොකද මේ මම කියාගෙන ආවේ ගිණුම් කරන විෂය නිර්මාණය වෙන්න, බිහි වෙන්න මිනිසා විසින්ම හදාගත් සංකල්ප උදව් වෙනවා. ඒ කියන්නේ මේ උපකල්පන මත යන විෂයක් මේක. එක සංකල්පයක් තිබෙනවා. ඒකක සංකල්පය. මේ සංකල්පයෙන් අපි කතා කරනවා
ව්‍යාපාරය සහ ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වෙන අයිතිකරු පාර්ශවයක් දෙකක් බව. දැන් හිතන්න මම මෙතන ව්‍යාපාරයක් නේ කරන්නේ. ඔයාට ගිණුම් කරන ධර්ම ලබා දීලා මම මුදල් උපයන. හැබැයි දැන් මම දැන් මොන පන්තියක් යොදා ගන්නව කිසියම් දවසක මම අසනීප වෙලා පන්තිරේ ඉන්නේ නැහැ. ඒ මම නැත්නම් ඉදාර පන්තියත් අවලංගු වෙනවනේ. ඒ වගේ සමහර ව්‍යාපාර දින මේ පුද්ගලයා සමග බද්ධ වෙලා තිබෙන්නේ. ගමේ ඩිස්පෙන්සරි අපේ නම බෙහෙත් ගන්න ડોක්ටර් ආවේ. ડોක්ටර් අනිවාර්යයි. ડોක්ටර් නැහැ කියලා ඊපස්සේ එතන ඩිස්පෙන්සරි බලා ගන්න වෙන කෙනෙක් බෙහෙත් දෙන්නේ නැහැ. අද ડોක්ටර් ඉන්නේ නැහැ. ඕනම් මම බෙහෙත් දෙන්න. එහෙම බෙහෙත් දෙන්නේ නැහැ. ඒ ව්‍යාපාරයට අයිතිකරුත් එක්ක බද්ධ වෙලා තියෙනවා අපි දකිනවා. එවැනි ව්‍යාපාරික පව ඕනෑම ව්‍යාපාරයක ගිණුම් තබන විට ගිණුම් කටයුතු පවත්වාගෙන යන විට අපි උපකල්පනය මේවා ගිණුම් කරන්නේ කියන සංකල්ප. බාහිර සමාජයේ කතා කරන්නේ නැහැ. තවත් විදිහකින් කිව්වොත් මේ වචන අපි පාවිච්චි කරන්නේ ගිණුම් කරන්නේදී පමණයි. ඒකක සංකල්පය. ඇකවුන්ටින් ඉගෙන ගත්තා විතරයි දන්නේ. අපේ මේ විශේෂ ආවේනික වචන තිබෙනවා. දැන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් වෛද්‍යවරයෙක් කල්පනා කරන්නේ මෙඩිකල් ඉන්ස්ටිටියුට් කෙනෙක් කල්පනා හිතලා බලන්න. ඒ අය කතා කරන සමහර තාක්ෂණික වචන අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඉකොංග ඒ තියෙන ආර්ථික විද්‍යාවේදී මොන උද්දමනය, අවදමනය, ආර්ථික වර්ධනය, සංවර්ධන කියන වචන නම් දැන් ඉතින් සමාජයට ගිහිලා තියෙනවා. ආවස්තික පිරිවැය, අදුෂ්මාන ආවස්තික පිරිවැය ගන්නවා. ඒ වෙලේ වචන ඒ විශේෂ ආවේනිකයි. ඒ වගේම තමයි මේ වචන මේ සංකල්පය ඒකක සංකල්පය කතා කරන්නේ කිනුම් කරන්නේ. එහෙමනම් ඕනෑම ව්‍යාපාරයක ව්‍යාපාරය හා අයිතිකරුවා කියන්නේ පාර්ශ්වයන් දෙකක් බව අපි මතක තියාගන්න ඕන. එතනදී අපි වැඩ කරන්නේ මේ ව්‍යාපාරය වෙන්නේ. අපි කිව්වේ ඔයා මමද? හරිද? ඒ කියන්නේ දැන් අද ඉඳලා වගිනුම් තබන්න ඉගෙන ගන්නවා. වගිනුම් තබන්න ඉගෙන ගන්නා විට ඔයා මේ පන්තියේදී ඇකවුන්ටන්ට් කෙනෙක් බව මතක තියාගන්න. ඇකවුන්ටන්ට් කෙනෙක්. ඔයා තමයි ගිණුම් තබන කෙනා ව්‍යාපාරයේ. කිසියම් වූ ව්‍යාපාරික ගිණුම් තබන්නේ ඔයා. ඔයා හැම වෙලාවෙම මම කියලා දෙන විෂය කරු මනසට ගන්න ඇකවුන්ටන්ට් කෙනෙක් විදියට. ඔය වගේ පුංචි දේවල් අපි මග හැරලා ගිය නිසා තමයි අපේ ඇකවුන්ටිං අමාරු. ඒ කියන්නේ දැන් අදත් මට මේක වුණේ අදත් මට අම්ම කෙනෙක් කතා කරලා අහනවා මේ ගවර්න්මන්ට් ස්කූල් ටීචර් කෙනෙක් විතර උගන්වනවාද කියලා. මම කිව්වා නෑ. ඒතකොට එයා ටිකක් අවුල් කියලා. එයා අහනවා එතකොට සර් ඔයා මේ පේපර් මාකින් යන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර බලන පේපර් මාකින් යන්නේ නැතුව කොහොමද ළමයිට විභාගය ඉලක්ක කරලා මේ කරුණු කියලා දෙන්නේ කියලා. මම ඇහුවා පේපර් මාකින් යන ගුරුවරයෙකුට මොකද්ද ලැබෙන විශේෂ වරප්‍රසාදය අමුතු දැනුමක් ගන්න. අපි රජයේ පාසල් ගුරුවරුත් එක්ක සම්බන්ධයි. එතකොට විෂය නිර්දේශන අලුතෙන් දෙයක් එනවනම් විෂය නිර්දේශය වෙනස් වෙනවා. අපි ඒවා යාවත් කාල වෙනමයි වෙලෙන්නේ. ඉතින් වෙනස කර දෙන්නේ අපි අර රජයේ පාසල් ගුරුවරයෙක් විදිහට පේපර් මාකින් යන්නේ නැති එක විතරයි. පේපර් මාකින් යනවා කියන්නේ මොකද කියන තේරුම? ළමයෙක් ලියපු ප්‍රශ්න වලට උත්තර වලට අපි ලකුණු දෙන එකනේ. ඉතින් ළමයෙක් ප්‍රශ්න වලට උත්තර ලියලා දුන්නම ඒක බැලුව කියලා අපිට ලැබෙන අමුතු දැනුම මොකක්ද? අපි කියලා දුන්න දෙයක් නේ ලියන්නේ. ඔයා මම ඔයාට ප්‍රශ්න පත්‍රයක් දෙන්නවා. ඔයා දුන්න මම දුන්න ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා. ඔයා උත්තර ලියුවා. ඔයාගේ උත්තරවල තියෙන ඒ සාර්ථකත්වය අනුව ලකුණු කීයක්ද කියලා තීරණය කිරීම මගේ අතේ නම් තියෙන්නේ. ඔයාගේ උත්තර පත්‍රය බල මං ගන්න පන්නරේ මොකක්ද? ඉතින් පේපර් මාක් කියන්නේ ගුරුවරුන්ට අර මාගේ ස්කිම් එකක් ලැබෙනවා. ඒකේ තියෙනවා ලකුණු දීමේ පටිපාටිය. ඒක මම ළඟ තියෙනවා. ඒක හાર્ඩ් කොපියක් විතර ලැබෙනවා. ඉතින් මම ඒක මගේ අඳුරන ගුරුවරුන්ට කියලා ෆොටෝ කොපියක් ගහ ගන්නවා. ඉතින් ඒ නිසා මෙතන මේ ගිණුම්කරණය කියන විෂය ඉගෙන ගන්නා විට ඔයා මම අනුගමනය කරන්න ඕන පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒව මගහැරලා යන නිසා තමයි සමහර අයට කවුන්ටිං අමාරු වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මතක තියාගන්න මම මේ කතා කරද්දී කියලා දෙන දේවල් හොඳට ඔලුවට ගන්න.
අපි ගැළපිල්ලක් කරද්දී අපි ගණනක් හදද්දී ඔයා ශිෂ්‍යෙක් විතර නෙවෙයි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ ඇකවුන්ටන්ට් කෙනෙක් විදියට. ඔයා වැඩ කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? ව්‍යාපාරය වෙනුවෙන්. දැන් මේක ටික දවසක් කියන්නේ දැන් අපේ පළවෙනි ටියුට් එකේ ගණන් හදද්දී අපේ අයට ඔය මම දැන් කියලා කියන්න. ප්‍රාග්ධනය මොන බලන්න ප්‍රාග්ධනයේ අඩු වැඩි වීම සමහර අය පටලවා ගන්නවා. ඒ අය පටලවා ගන්නේ ඇයි? එයා සේවය කරන්න බලාපොරොත්තු වෙනවා අයිතිකරු. මම අද කියනවා තව සතියකින් දෙකකින් අපි ගණන් හදන්නේ සමහර අය පටලවා ගන්නවා. පළවෙනි පාඩමේ. ඇයි මෙන්න මෙතනදී මම කිව්ව දේ අමතකයි වෙලා. සමහර අයට. අපි සිහිය තබාගත යුතුයි. අපි ඇකවුන්ටන්ට් කෙනෙක්, ගණකාධිකාරිවරයෙක්, ගණකාධිකාරිවරියක් අපි වැඩ කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? අපි ගිණුම් තබන්නේ කවුරුන් වෙනුවෙන්ද? ව්‍යාපාරය වෙනුවෙන්. ව්‍යාපාරය වෙනුවෙන්. ඔන්න එහෙනම් දැන් ඉඳන් මම අපි කියලා වචනයක් පාවිච්චි කළොත් ඒක තේරුම මොකද්ද? මෙන්න මෙයා වෙලේ වැඩ කරනවා කියන එක. හරිද? එහෙනම් ඔන්න දැන් අයිතිකරු කියන්නේ පිට කෙනෙක්. තවත් කෙනෙක්. හැබැයි ව්‍යාපාරය ඔටෝ පිහිවෙන්නේ නැහැනේ. කාගෙන් හරි මුදලක් ඕන. දැන් මෙයා තමයි ව්‍යාපාරය ආරම්භ කරලා මුදල් දෙන්නේ. අපි හිතමු මෙහෙම. අයිතිකරු එයා ළඟ තිබෙන 1000ක් දෙනවා ව්‍යාපාරය ආරම්භ කරන්න. 1000ක් දෙනවා. දැන් මේක ගනුදෙනුවක්. එක පාර්ශවයක් ළඟ තිබුණු මුදලක් තවත් පාර්ශවයකට ලැබුණා. ඒ ලැබෙන ව්‍යාපාරයට එහෙනම් ව්‍යාපාරයට මේ ලැබෙන මුදල ව්‍යාපාරේ ලියා ගන්න ඕන. පොත්වල ලියා ගන්න ඕන. ඒ පොත්වල ලියද්දී අපි නිකන් ආද අයිතිකරු රුපියල් 1000ක් දුන්නා කියලා වාක්‍යයක් විතර ලියන්නේ නැහැ. අපි ඒක දිත්ව සටහනක් විදියට මොකද කිව්වේ? දිත්ව සටහනක් විදියට අපේ ලෙජරේ සටහන් කර ගන්නවා. මොකද්ද? දිත්ව සටහනක් විතර ලෙජරේ සටහන් කර ගන්නවා. අන්න එතනදී මෙන්න මේ වගේ තව සංකල්පයක් එනවා. මම උඩින් ලියන්නම්. දිවි රූප සංකල්පය. දිවි රූප සංකල්පය. ඒ කියන්නේ ඔයා මම මේ ව්‍යාපාරයේ සිදුවෙන ගඳුරු වාක්‍ය රචනාවක් විතර ලියන්නේ නැහැ. ෂෝට් නෝට් එකක් විතර ලියා ගන්නෙ නැහැ. ඒවල යන්නේ දිත්ත සටහන් ආකාරයට කොහොමද දිවි රූප සංකල්පයට අනුකූලව. මොකද දිවි රූප සංකල්පය කිව්වේ? දිවි දෙකයි රූප දෙකයි. බලපෑම් දෙකයි. දිත්ත බලපෑමක් තිබෙනවා පුතා ඕනම ගනුදෙනුවක. ව්‍යාපාරයට අදාළ වන්නා මේ ගනුදෙනු වල තියෙනවා දිත්ත බලපෑමක්. බලපෑම් දෙකක් තිබෙනවා. බලපෑම් දෙකක් තිබෙනවා. අයිතිකරුගේ පැත්තේ මුදල් ලැබුණ ව්‍යාපාරයට මොනවද බලපෑම් දෙක? මම කියලා දෙන්නම්. එක ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම ඔව් ව්‍යාපාරයට මුදල් කියන්නේ වත්කම. ඔයාට මට වත්කම් තිබෙනවා. අගේ නිවස, අගේ ඉඩම, පාවිච්චි කරන උපකරණ, අගේ වත්කම්. මෝටර රථ, ලී බඩු, විදුලි උපකරණ, ඊටම්, බැංකුවේ තියෙන මුදල් වත්කම්. එහෙනම් ඒ කියන්නේ අපි වත්කම් වල නියම නිර්වචනයක් තියෙනවා. ඒක ටියුට් එක ලැබුණම අපි ඉදිරියේදී සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර පන්තියේදී. දැන්ට ගැඹුරු විශේෂ කාරණා ඕනේ මේ අවුල ලියා ගන්න නේ ඕනේ. අපිට දැන් මේ ගණන් හදන්න පොඩි පාරක් හදන්න ඕන. තාම කාපට් පාරක් ඕනේ. ඒක අඩි පාරක් හදාගෙන යන්න තියෙනවා. අඩි පාරේදී පොඩි පොඩි වලවල් තියෙනවා. පසු තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සම්පූර්ණ නිර්වචනත් එක්ක තාක්ෂණිකව දැන් යන්න ඕන නෑ. නිකන් ධන අදහසක් ගන්න. වත්කමක් කියන්නේ අපේ දීපල. අපේ දීපල. දැන් මේ කාගේ මේ වත්කම වැඩි වෙන්නේ? මුදල් කියන වත්කම කාටද වැඩි වෙන්නේ? ව්‍යාපාරට. ව්‍යාපාරට වැඩි වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න ඔයා මම ව්‍යාපාරය වෙනුවෙන් ගඳුරු වාර්තා කරනවා. අයිතිකරු එයාලට තිබුණු මුදලක් ව්‍යාපාරයට දුන්නම එක බලපෑමක් කිව්වා මුදල් කියන වත්කම වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ මෙයාගේ තිබෙන වත්කම් ශේෂය 1000කින් වැඩි වෙනවා. මේ වත්කම ලැබුණේ කාගෙන්ද? මේ වත්කම ලැබුණේ අයිතිකරුගෙන්. දෙන්නෙක්
එක පුද්ගලයෙකුට දැන් පුද්ගලයෙක් වගේ මෙයාට ලැබෙනවා මෙයාව සතුව තිබුණු දෙයක්. එහෙනම් මෙයා ඒක පරිභෝජනය කරනවා. දැන් ඒක යාගේ වස්කමක් විතර ලියා ගන්නවා. ඒ වගේම මෙයාට තියෙනවා තව දෙයක් ගන්න. මොකද්ද? මේ ගත්ත මුදල් අනාගතේ ආයෙත් මෙයාට ගෙවන්න ඕන. ඒකත් ලියා ගන්නවා. අයිතිකරුගෙන් ලැබුණු ධනය අයිතිකරුට නැවත දෙන්න ඕන. මොකද මෙයා බලාපොරොත්තු වෙනවා ඒක. ඔයා ආදර්ශයට ගන්න. ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරන රුපියල් 1000ක් කෙටුවා. ව්‍යාපාරයේ විසිරුවා හරන්ති නැත්නම් ව්‍යාපාරයේ වස්සා දමන විට අඩුතරමේ ලාභ ලැබුවේ නැත්නම් යොදවක මුදලවත් බලාපොරොත්තු වෙනවනේ නේද? වේදන් කළ සල්ලි ටික ආයේ එනවනන්නේ ඔයා කැමති වෙන්නේ. මෙයත් එහෙම තමයි. අද 1000ක් යොදවල ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒක අනාගතයේදී ව්‍යාපාරයේ වසා දමන විට නැවත අයිතිකරු බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෙයාට සිදු වෙනවා අයිතිකරුගෙන් ගත්ත දේ අයිතිකරුට දෙන්න තියෙනවා කියලා ලියා ගන්න. අයිතිකරුගෙන් ගත්ත දේ අයිතිකරුට දෙන්න තියෙනවා කියලා ලියා ගන්නවා හිමිකම විදියට. එහෙනම් දෙවනි බලපෑම පළවෙනි කාරණා දෙන්නේ හිමිකම වැඩි. හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි. දැන් පුතා මේ හිමිකම කියන දෙයට හොඳ නිර්වචනයක් තිබෙනවා. අද අපිට ඒක දැනගන්න ඕනේ. අවස්තිය ඉගෙන ගන්න අදම ඉගෙන ගන්න ඉවර කරන්නේ. නැහැ මේ පන්තියේදී අපි හිමිකම දැන්ට ඔයා මෙහෙම හිතේ තියාගන්න. හිමිකම කියන්නේ දැන්ට හිතේ තියාගන්න මේ වගේ දෙයක් ව්‍යාපාරයෙන් අයිතිකරුවට ලැබෙන්න තියෙන දේ. ව්‍යාපාරයෙන් අයිතිකරුවට ලැබෙන්න තියෙද්දි අපි කියනවා මොකද්ද? හිමිකම කියලා. ව්‍යාපාරයෙන් අයිතිකරුවට දැන් කීයක් ලැබෙන්න තියෙනවද? යා දුන්න මුදලනේ 1000ක්. එහෙනම් ඔන්න පුතා එක පැත්තකින් වත්කම් 1000යි අනෙක් පැත්තෙන් ව්‍යාපාරයේ විසින් අයිතිකරුවට ගෙවන්න තියෙන ශේෂය හිමිකම 1000. ඉලක්කම් දෙක සමානයි. එහෙනම් මෙන්න මේක සමීකරණයක් හදාගන්න. වටිනාකම් දෙක සමාන නිසා මෙන්න මේ සමීකරණයක් හදා ගන්න පුළුවන්. වත්කම් එකතුව සමාන වෙනවා හිමිකම්. වත්කම් සමානයි හිමිකම්. ඔන්න අපි දැන් සමීකරණයක් හදාගත්තා. අපි තව ටිකක් ඉස්සරහට යමු. මේ ව්‍යාපාරය මෙහෙම කරගෙන යන සල්ලි මදි. මේ ව්‍යාපාරවල සිදුවෙනවා බැංකුවේ ණය මුදලක් ගන්න. ඔන්න බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් ලෝන් එකක් ගන්න. බැංකු ණයක් ගත්තා. කාටද ගන්නේ? බැංකුවෙන් ණය මුදල ගන්නේ ව්‍යාපාරයට. ව්‍යාපාරය තමයි ණය ගන්න කියලා. අයිතිකරුනේ. එහෙම පුළුවන්. ව්‍යාපාරේ නෙමෙයි බැංකුව ලෝන් එක අනුමත කළේ. අයිතිකරු නෙවෙයි දැන් ණය ලබා ගන්න කෙනා ව්‍යාපාරේ. බැංකුව ණය දෙන්නේ ව්‍යාපාරයට. අපි 2000ක් දුන්න කියලා. 2000ක් කියලා දෙන්නේ මුදල්නේ. නේද? බැංකු ණය කියලා ලැබෙන්නේ මුදල්. එහෙනම් බැංකු ණය ගත්තම පළවෙනි බලපෑම තමයි ඒකන්ද මේ පළවෙනි බලපෑම වෙනවා මුදල් වත්කම වැඩි වෙනවා. වැඩි වෙනවා මුදල්. දෙවියන්ම සංකල්පේ හැම ගල්ලුවකම තියෙනවා බලපෑම් දෙකක්. ව්‍යාපාරය සිදු කරන හැම ගල්ලුවකම තියෙනවා බලපෑම් දෙකක්. ඉතින් එක පැත්තකින් ව්‍යාපාරය බැංකුවේ ණය ගත්තම ව්‍යාපාරයේ මුදල් කියන දැන් ව්‍යාපාරයට මුදල් ලැබුණා. එහෙනම් පළවෙනි බලපෑම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. දෙවෙනි බලපෑම ඔයා දන්නවා. බැංකුවෙන් ගන්න මුදල් ආයෙ බැංකුවට ගෙවන්න ඕන. නේද? බැංකුව අපිට නිකන් සල්ලි දෙන්නේ නෑ. අද බැංකුව 2000ක් අපිට දුන්නා. ඒ 2000 නැවත බැංකුවට අපි ගෙවන්න ඕන වාරික වශයෙන් එකවරකෝ. අපි විසින් ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් නැත්නම් ව්‍යාපාරයේ විසින් බැංකුව වගේ පිට ආයතන වලට කියන්නේ අයිතිකරු නොවන ආයතන වලට ගෙවන්න තියෙන ශේෂ වලට අපි කියනවා වගකීම් කියලා. එහෙනම් දෙවනි බලපෑම බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. ඔන්න හැම ගල්දුවකම තියෙනවා බලපෑම් දෙකක් දිවිරූප සංකල්පයට අනුව ඔන්න බලපෑම් දෙක බැංකු ණය ගත්තම මුදල් වත්කම වැඩි වෙනවා බැංකු ණය වගකීම වැඩි වෙනවා.
ඒ අනුව අපි ඒක දැන් මේ සමීකරණය දියුණු කරලා ඉස්සරහට ගෙනියනවා නම් බැංකුවෙන් 2000ක වත්කම් ලැබුණා. එහෙනම් වත්කම් ශේෂය නැවත 2000ක් වැඩි වෙනවා. අනිත් පැත්තෙන් වගකීම් ශේෂය 2000කින් වැඩි වෙනවා. වගකීම් ශේෂය 2000කින් වැඩි වෙනවා. අන්න එහෙමනම් අපට පේනවා දැන් මේ වගේ කතන්දරයක්. හිමිකම 1000 එකතු කිරීම වගකීම් 2000 එකතුව 3000 ඒකතුවර වත්කම් එකතුව සමාන වෙනවා 3000. ඒ අනුව අපිට පුළුවන් මෙන්න මෙහෙම ලකුණක් බෙදලා අපේ මූලික ගිණුම් සමීකරණය නිර්මාණය කරගන්න. ඊ ඔන්ලයින් අපුවට මෙන්න මේ දක්වා තමයි කියලා දුන්නේ. අද පොඩ්ඩක් ඉතින් ඊ අපුවලක් තියෙන නිසා පොඩ්ඩක් විතර ඉක්මනින් මේ සමීකරණය ගොඩනගන තත්ත්වයටම ආවා. නැත්තම් ටිකක් විතර බෝරින්නේ. හරි. මෙන්න මූලික සමීකරණය. වත්කම් එකතුව සමාන වෙනවා. වත්කම් කියන්නේ කාගේ වත්කම්ද? මොනද අමතක කරන්න එපා. මේ වත්කම් කියන්නේ කාගේ වත්කම්ද? අයිතිකරුගේ වත්කම්ද? ව්‍යාපාරයේ වත්කම්ද? හරි. හොඳට පාඩම අහගත්තද කියලා හිතා ගන්නත් එක්ක දැන් ඔයා මට රිප්ලයි කරන්න. ඔන්ලයින් ඉන්න අය දැන් මට රිප්ලයි කරන්න. වත්කම් කියලා අදහස් වෙන්නේ අයිතිකරුගේ වත්කම්ද නැත්නම් ව්‍යාපාරයේ වත්කම්ද? ඔව් හැමෝම හොඳ ළමයි වගේ දැන් මට කියන්න. මෙතන මේ දෙන්නෙක් ඉන්නවනේ. පාර්ශව දෙකක් ඉන්නවා. ඒ පාර්ශව දෙකෙන් අපි මේ වත්කම් කියලා අදහස් කරන්නේ ව්‍යාපාරයේ වත්කම්ද එහෙම නැත්නම් අයිතිකරුගේ වත්කම්ද? කොක්කේ ඒක කියන කම උගන්වන්නේ නැහැ. ව්‍යාපාරයේ වත්කම්. හරි. ව්‍යාපාරයේ වත්කම්. තරුණ අවුරුදු දෙකක් මම හිතන්නේ පන්ති ආවා. කඩින් කර. තාමත් මේක මතක නැද්ද? ඔව් සර් කියලා කිව්වට උත්තර දුන්නේ නැහැ. හරි, කමන්නේ. දැන් අපි මතක තියාගන්න. මේ වත්කම් කියලා අදහස් වෙන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම් වලට. එතකොට හිමිකම කියන්නේ මේක නියම නිර්වචන නෙමෙයි නිකන් දල අදහසක් තියාගන්න. හිමිකම කියලා අදහස් වෙන්නේ ව්‍යාපාරය විසින් එහි අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ශේෂය. ව්‍යාපාරය විසින් එහි අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා හිමිකම කියලා. වගකීම් කියන්නේ ව්‍යාපාරය විසින් බාහිර ආයතන වලට බැංකුවටම නෙවෙයි. බැංකුව විතරක්ම නෙවෙයි. අයිතිකරු නොවන බාහිර කෙනෙකුට අයිතිකරු නොවන බාහිර කෙනෙකුට ගෙවන්න තියෙන ශේෂයක් අපි කියනවා ව්‍යාපාර විසින් අයිතිකරු නොවන බාහිර අයට ගෙවන්න තියෙන ශේෂයක් අපි කියනවා මොකද්ද? වගකීම් කියලා. එහෙමනම් අපේ මූලික සමීකරණය හැදෙනවා ව්‍යාපාරික වත්කම් වටිනාකම සමාන වෙනවා ව්‍යාපාරයේ හිමිකම හා වගකීම්. මේ සමීකරණය අපිට පුළුවන් ඕනම ගණනාවක් වාර්තා කරන්න. මම උදාහරණයක් ගන්නවා. දැන් ඔන්න අපි හිතමු මේ ව්‍යාපාරය උදාහරණයක් sorry. සාරිය මේක ප්‍රසාරණය කරනවා. මේ සමීකරණය ප්‍රසාරණය කරනවා. අපි හිතමු දැන් මේ ව්‍යාපාරය ආදායමක් උපයා ගන්නවා කියලා. මිනිස්සු බිස්නස් කරන්නේ ආදායම් උපයන්නනේ. අපි ගමු කිසියම් කාලයක් තුල මේ ව්‍යාපාරය ආදායම විදියට මුදලින් උපයා ගන්නවා 5000. ආදායම විදියට මුදලින් උපයා ගන්නවා 5000. ආදායමක් විදියට උපයාගන්නේ මුදල්. ඒ කියන්නේ ගන්නු කරවන්න දැන් හිතන්නකෝ මම පාට ටියුෂන් දෙනවා. එතකොට ඔයා මගේ මාසික පන්ති ගාස්තු ගෙවනවා. මගේ පන්ති ගාස්තු වශයෙන් දැන් ඔයාගේ පන්ති ගාස්තු වශයෙන් මගේ ගිණුමට එන්නේ මුදල්නේ. එහෙනම් ආදායම් උපයන විට පළවෙනි බලපෑම වෙන්නේ ව්‍යාපාරයේ මොකද්ද? ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරයේ ආදායම උපයනවා කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වත්කම. සමහර වෙලාවවලදී මුදල්ම නෙවෙයි ණයගති වත්කමක් වෙන්න පුළුවන්. මම දැන් කිව්වේ මුදලින් උපයා ගන්නවා කියන එක. මේ ව්‍යාපාරයේ කාල කිසියම් කාල සීමාවක් තුළ මුදලින් උපයා ගන්නවා 5000ක්. අනේ විට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා.
දෙවනි බලපෑම වෙනවා ව්‍යාපාරයේ මුදල් ලැබුණේ කොහොමද? අයිතිකරුගෙන් ලැබුණා නම් හිමිකම වැඩි වෙනවා. පිට කෙනෙකුගෙන් ගත්තා නම් වගකීම් වැඩි වෙනවා. ඒ ක්‍රම දෙකකින් යන මේ ව්‍යාපාරයේ මුදල් ගත්තේ ආදායමක් හැටියට. එහෙනම් දෙවනි බලපෑම වෙන්නේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. භාණ්ඩ විකිණීමක නම් අපි කියනවා විකුණුම් ආදායම කියලා. සේවාවක් සපයලා නම් අපි කියනවා සේවා ආදායම වැඩි වෙනවා. භාණ්ඩ අලෙවි කරන සමහර අය ඉන්න භාණ්ඩ අලෙවි කරන්නේ. එතකොට එයාගේ ආදායම විකුණුම් ආදායම. දැන් මම මෙතන කරන සේවා සපයන දෙයක්. වෛද්‍යවරයෙක් කරන සේවා සැපයීමක්. නීතිඥ මහත්මයෙක් කරන සේවා සැපයීමක්. ඒ අය උපයාගන්නේ වෘත්ති ආදායම. නැත්නම් අපි කියන සේවා ආදායමක්. කොහොම හරි මෙන්න බලපෑම් දෙක. මුදල් වත්කම් වැඩි වෙනවා ආදායම වැඩි වෙනවා. දැන් මේක සමීකරණයේ ලියුවොත් ආදායම 5000ක් නේ. පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වල 5000ක් එකතු වෙනවා. දෙවෙනි බලපෑම වෙන්නේ ආදායම වැඩි වෙනවා. ආදායම කාටද අයිති වෙන්නේ? මේ ව්‍යාපාරයේ උපයන ආදායම කාටද අයිති වෙන්නේ? හිතන්න. ඔයාගේ ව්‍යාපාරය කිසියම් මාසයක් තුල ආදායම් උත්පාදනය කරනවා. ඒ කියන්නේ කඳුළුකරුවන්ට සේවා සපයලා භාණ්ඩ අලෙවි කරලා මුදල් උපයනවා. ඒ මුදල් පරිභෝජනය කරන්නේ කවුද? ගෙදර ගෙනියන්නේ කවුද? කාටද අයිති වෙන්නේ? අයිතිකත්වනේ. ඔයාගේ ඊට මේ පොල් ගහ පැල කරලා තියෙනවා නම් ඒ පොල් ගහේ ගෙඩි ඔයානේ කඩාගන්නේ. ඒ වගේ ඔයාගේ මුදලින් ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒ ව්‍යාපාරයේ ලැබෙන වාසියනේ ආදායම කියන්නේ. ආදායම මුක්ති දෙන්නේ කවුද අන්තිමට? අයිතිකරු. හැබැයි ඔයා මෙහෙම කල්පනා කරන්න. ඔයා යනවා සුපර් මාකට් එකට. ගෙදරට අවශ්‍ය බඩු ටිකක් මිලදී ගන්න. නැත්නම් ඇඳුම් ගන්න යනවා. මිලදී ගත්ත ඇඳුම්. මුදල් ගෙව්වේ අයිතිකරු සොයාගෙන ගිහිල්ලාද? සල්ලි ගෙවනවා නම් ආපෝ මේක අයිතිකරු. අයිතිකරු විතරයි මම මේ සල්ලි දෙන්නේ. එහෙම එකක් නෑ. ඒ කැෂියර් කියලා කෙනෙක් කියන සමාජ සේවකයෙක් ඉන්නේ. ගමේ සෙල්ලර කඩේ මුදලාලේ කැෂියර් එකේ වාඩිලා හිටියට සුපර් මාකට් එකේ ඔය ආයිබෝවන් කියලා අපිව පිළි අරගෙන ආදරේ අපේ බඩු ටික දෙන්නේ යාගේ අයි ව්‍යාපාර අයිතිකරුණම නෙවෙයි සේවකයෝ. එතකොට මුලින්ම ආදායම උත්පාදනය වෙන්නේ ව්‍යාපාරයට. ව්‍යාපාරයෙන් මුදල් රැඳෙන්නේ. හැබැයි දැන් ව්‍යාපාරයේ මුදල බරක්. මේ මුදල ව්‍යාපාරයට බරක්. ඇයි? ඒ ගත්ත මුදල් අනාගතයේ අයිතිකරු දෙන්න ඕන. සේවකයන්ට ගෙදර ගෙනියන්න බෑ. අපි එකතු වෙලා බිස්නස් එකක් කරා ආශා අපිට අද පාඩි දාන්න පුළුවන් කියලා සේවකයන්ට පුළුවන් ද මේ ගත්ත සල්ලි ටික වියදම් කරන්න? බෑ. මේ උපයන ආදායම අයිතිකරුට බාර දෙන්න ඕන. එහෙනම් ඔයා හිතන්න ඔයාට අයිති නැති මුදලක් ඔයාට තියෙනවා. පාරේ ගමනක් යනවා. යනකොට ඔන්න තව කෙනෙක් ඇවිල්ලා කියනවා වාගේ තාත්තට මේ රුපියල් 5000 දෙන්න පුළුවන්ද කියලා. ඔයා තාත්තට ලැබෙන දෙයක් ඔයා ගන්නවා. නැත්නම් වාගේ යාළුවෙකුට දෙන්න කියලා ඔයාට සල්ලි ලැබෙනවා. දැන් මේ සල්ලි කාටද මුලින්ම ආවේ? වාගේ ළඟට යාවේ. වාගේ පර්ස් එකේ වුණා රුපියල් 5000කින් වැඩි වුණා වාගේ. පර්ස් එකේ තුන රුපියල් 100 දැන් 5200ක් වුණා. හැබැයි වාට 5000ක් ලැබුණේ කියලා දැන් වාට 5000 වියදම් කරන්න පුළුවන්ද? බෑ. ඔයා ළඟ මේ මුදල තිබෙන බව ඇත්ත. හැබැයි ඒකේ නියමයිතිකරු ඉන්නේ ගෙදර යට ගිහින් දෙන්න ඕන. එහෙනම් ආදායම වැඩි වෙන විට මුදල් වත්කම වැඩි වෙලා දෙවනි බලපෑම විදිහට ආදායම වැඩි වෙන විට ඒ ආදායම අයිතිකරු දෙන්න කියලා ලියා ගන්න ඕන ව්‍යාපාරය. මේ ව්‍යාපාරය උපයපු 5000 අයිතිකරුට දෙන්න තියෙනවා කියලා ලියා ගන්න ඕන. අයිතිකරුට දෙන්න තියෙන ශේෂ අපි නමක් කියමු මොකද්ද? හිමිකම. අයිතිකරුට ගෙවන්න තියෙන ශේෂ අපි නමක් කිව්වා හිමිකම කියලා. එහෙනම් මතක තියාගන්න පුතා ආදායම් වැඩි වෙන විට හිමිකම වැඩි වෙනවා කියලා මේ සමීකරණය පෙන්වන්න පුළුවන්.
ආදායම වැඩි වෙන විට ආදායම හිමිකමට එකතු වෙනවා කියලා අපිට සමීකරණයේ පෙන්වන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මේ මූලික ගිණුම් සමීකරණේ පද තුනයි තියෙන්නේ. මූලික ගිණුම් සමීකරණේ තියෙන පද තුනයි. වත්කම්, හිමිකම්, වගකීම්. මේ පද තුනේ සමීකරණයට ඕනම ගණදෙනුවක් වාර්තා කරන්න පුළුවන්. ඕනම ගණදෙනුවක් වාර්තා කරන්න. ඔන්න ආදායම් වැඩි වෙද්දී එක පැත්තකින් වත්කම් වැඩි වුණා. අනෙක් පැත්තෙන් ආදායම් හිමිකමට සමීකරණයේදී එකතු වෙනවා. ඒකේ අනිත් දේ තමයි වියදම්. අපි හිතමු සේවකයාට පඩි ගෙවනවා. ඊළඟට ගොඩනැගිලි කුලිය ගෙවනවා. और अभी तो 2500ක් වියදම් තියෙනවා. මේ කාල සීමාව තුළ ව්‍යාපාරයේ මුදල් එක පාර්ශ්වයෙන් ගෙවුවා වියදම් විදියට. සේවක වැටුප් විදියට ගෙවුවා. දුරකථන බිල් විදියට ගෙවුවා. ගොඩනැගිලි කුලිය විදියට ගෙවනවා. ඔන්න ව්‍යාපාරයේ මුදල් වියදම් කළා. හැම ගඳුරකම කියනවා බිම බලපෑම් දෙකක්. ව්‍යාපාරයේ මුදල් වියදම් කළා. මොකද්ද බලපෑම් දෙක? මම ලියන්නම්. එක මොනවටද මේව වියදම් කරේ? වියදම් වෙනුවෙන්. එහෙනම් පළවෙනි බලපෑම තමයි වියදම් වැඩි වීම. දෙවෙනි බලපෑම තමයි මුදල් වත්කම අඩු වීම. ඔන්න බලපෑම් දෙක. වියදම් ශේෂය වැඩි. අපි ගොඩනැගිලි කුලිය ගෙවනවා කියන්නේ වියදම් වැඩි වෙනවා. සේවකයන්ට වැටුප් ගෙවනවා කියන්නේ වියදම් වැඩි වෙනවා. වියදම් විදිහට අපි මොනවද තුන්නේ ව්‍යාපාරේ? මුදල්. එහෙනම් දෙවෙනි බලපෑම ව්‍යාපාරේ මුදල් වත්කම අඩු වෙනවා. දැන් මේක කොහොමද මේ සමීකරණේ වාර්තා කරන්නේ? මේ අන්තිම එක නම් පුළුවන් නේ. මුදල් වත්කම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා වත්කම් වලින් අපි ඍණ ලක්ෂණ දාලා ලියනවා. අඩු වෙන දේවල් මේක ඍණ ලක්ෂණ දාලා ලියනවා. ඍණ ලක්ෂණ දාලා මෙහෙම 2500 ලියමු. මේක තේරෙම වත්කම් ශේෂ 2500කින් අඩු වෙනවා. හරි. මුදල් කියන වත්කම අඩු වෙනවා. වියදම් වැඩි වේ. කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? වියදම් වැඩි වෙන පිට ඒක අපි ලියනවා හිමිකමේ අඩුවීමක් විදියට. හිමිකමේ අඩුවීමක්. ඔන්න ඔතනදී අපි පටලවා ගන්න අලුතෙන් එන අය. හොඳට අහගන්න මම කියන්නේ. පුතා මොකද අපි හිමිකම කියලා කියන්නේ? හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකරත ලැබෙන්න තියෙන දේ. ඔයා තමයි අයිතිකර. හරිද? ඔන්න තමයි ඔයා තමයි අයිතිකර. මම ඔයාගේ ව්‍යාපාර account. මම කෝල් කරලා කියනවා බොස්. ඔයානේ අයිතිකර බොස්. 5000ක් රුපියල් ගත්තා. මම කියනවා අද බිස්නස් එකෙන් මට බිස්නස් කළා 5000ක ආදායමක් රුපියල් ගත්තා. ව්‍යාපාරෙ පැත්තෙන් වාට ඉන්නේ සතුටුවා අයිතිකර. දැන් එතකොට ඔයා හවසට ඒ 5000 ඔයාගේ ගෙදරට ගෙනත් දෙනකම් බලන් ඉන්නවනේ. අපි හිතමු දවස් අවසානයේ බිස්නස් එකේ එන සල්ලි ටික අයිතිකරට ගිහින් දෙනවා. මම ඔයාගේ account පුරුදු රස්සාවනේ ටියුෂන් කරන කාලේ මම account එකේ සේවය කරා. ඉතින් උපාධියක් දිනුම් කරන පිළිපද. ඉතින් ඒ පැත්තෙම ගියා. ඒ නිසා මම පුරුදු රස්සාව බාරගත්තා. ඔන්න ඔයාගේ ව්‍යාපාරයක් දුක ව්‍යාපාරයක්. ඒකේ මම තමයි මුදල් බාරව ඉන්නේ. account එකේ ඉන්නවා. මම කෝල් කරලා කියනවා අද දවස හොඳයි 5000 රුපියල් ගත්තා. එතකොට ඔයා දැන් බලාපොරොත්තු වෙනවා අවසට 5000ක් ලැබෙනවා. ඔව්. ටිකකින් මම ආයෙ කෝල් කරලා කියනවා බොස් අර 5000න් 2500ක් නැහැ. මොන දේ වඩ මල පායන. ඒ කොහොමද මිනියෝ එහෙම උනේ? මම ගර ගොඩනැගිලි කුලිය ගෙවුවා. වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවුවා. ඒවත් කරන්න ඕනේ. අපි ගොඩනැගිල්ල ගත්තේ කුලියට නම් කුලිය වෙලාවට ගෙවන්න ඕන. සේවකයෝ ඇවිල්ලා දණ්ඩ මිල්ල කියලා වැඩ කරන්නේ නැහැ නේ අපි ළඟ. අපි අර කටුම් ගෙවන්න ඕන. මම කියනවා 5000ක් උදේ උපයා ගත්තා. දැන් 2500ක් මම ඒකෙන් වියදම් කළා. වියදම් වැඩි වෙලා නේ. පඩි ගෙවුවා. ගොඩනැගිලි කුලිය ගෙවුවා. එහෙමනම් ඒ 2500 මගේ පර්ස් එකෙන් අඩු වෙන්න ඕනේ. නැත්නම් බොස්ට දෙන්න තියෙන මුදලින් අඩු වෙන්න ඕනේ.
දැන් ඔයා හවසට බලාපොරොත්තු වෙන්නේ කීයද? 5000ම ගෙන දෙනකම් බලන් ඉන්නවද? බෑනේ. උදේ වරුවේ ඩිස්කස් කරලා 5000ක් උපයාගත්ත එක ඇත්ත. හවස මොකද කරේ ඇකවුන්ටන්ට්? ඒකෙන් 2500ක් වියදම් කළා ව්‍යාපාරය වෙනුවෙන්. වියදම් කරේ ව්‍යාපාරය වෙනුවෙන්. එහෙනම් අයිතිකරු දැන් බලාපොරොත්තු වෙන්න ඕනේ කීයද? 5000ක් ආව 2500ක් ගියා ඉතුරු වෙන්නේ කීයද? 2500යි. එහෙනම් මතක තියාගන්න පුතා. උපයා ගන්නා දේ හිමිකමට එකතු වෙනවා වගේම ව්‍යාපාරයේ දරණ වියදම් හිමිකමෙන් අඩු වෙනවා. හැබැයි විත්ත බලපෑම අපි කිව්වේ නෑ හිමිකම අඩු වෙනවා කියලා. අපි කිව්වේ මේ වියදම් වැඩි වෙනවා කියලා. වියදම් සිදු කරද්දී කොටගලි කුලේ ගෙවනවා, පෙචාරණ වියදම් දරනවා, නඩත්තු වියදම් කරනවා. ඒකට අපි කියන්නේ වියදම් වැඩි වෙයි කියලා. ඒ වෙනුවෙන් මුදල් ගෙවුවා මුදල් වත්කම අඩු වෙනවා වියදම් වැඩි වෙනවා කියලා විත්ත බලපෑම කියන්නේ. හැබැයි ඒක සමීකරණයේ පෙන්වන්නේ හිමිකමේ අඩුවීමක් විදියට. ආදේවල් මතක තියාගන්න ඕනනේ. හරියන්නේ නැහැ කවුන්ටිංగ్ කරන්නේ. පිස්සුද? මේවා මතක තියාගන්න එපා. මේ මතක තියාගන්න ඕන නේ. එහෙනම් මොනවද මතක තියාගන්න ඕනේ? අද ඔයා නිකන් පන්තියකට ආවා රෙකෝඩින් එකක් බැලුවා වීඩියෝ එකක් බැලුවා කියලා විතරක් මතක තියාගත්තොත් ඇති. ෂුවර්ද? ඔව්. මම මෙහෙම කියන්නේ මේ විෂය මමත් මේ උපත්ීම ගැන විෂයක් නෙමෙයි. ඉපදෙලා ටික දවසක් යනවාදී කෑ ගහලා අඬන්න පුළුවන්, කක්ක දාන්න පුළුවන්, චූ දාන්න පුළුවන්, කන්න පුළුවන් වෙනවා, බොන්න පුළුවන් වෙනවා. ඒව නම් ඉතින් අර කවුරුවත් පුරුදු කරන්නේ නැහැ නේ. ඉපදුණු ගමන් කෑ ડોක්ටර් හරි අම්මා හරි ආපුදා කෑ ගහලා අඬන්න. එහෙම පුරුදු කරන්නේ නැහැ නේ අපි දන්නේ නැහැ අපි ඉපදිච්ච වෙලාවේදී මම නම් දන්නවා මගේ දරුවෝ ඉපදින වෙලාවේ මගේ තාලාගේ හිටිය නිසා එළියට එන්නෙම කෑ ගහගෙන කෑ ගහගෙන එනවා. ඉතින් ඒවා උප්පත්තියෙන් කියන දේවල්. නේද? අපි ඉපදෙද්දි කෑ ගහන්නේ පුරුදු වෙලා ඉන්නේ. කක්ක දාන චුක දාන ඒ ඔක්කොම නිදා ගන්න hina වෙන්නේ ඒක පුරුදු වෙලා ඉන්නේ. හැබැයි මේ විෂය මේවා අපි පුතෙන් ගෙනාවේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඔයා වගේම තමයි මමත් ඒවා මුල් අධියරේ ඉඳලා බැරි ගාත් ඉගෙන ගත්ත දේවල්. පන්තික වගේ ඉතින් අදත් මතක් කරනවා ඔයාලගේ බෙන්ච් එකේ. එතමෙට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. KKS මංගලිකා ගුරුප් මෑණිය. දැන් නම් විශ්‍රාම සුවයෙන් ඉන්නේ. මාතර ප්‍රදේශයේ ගුරුතුමියක්. මාතර ප්‍රදේශයේ ගුරුතුමියක්. ඔය දකුණු පළාතේ අය. සමහර අය මම එහෙම කියද්දී සමහර මගේ ඉගෙන ගත්ත කෝලේ ඒ ටීචර් ගිහින් කිව්වා අපේ කවුන්සලර් ටීචර් නැත්නම් ඇන්ටි මතක් කරා. ඉතින් මේ ගුරුතුමිය මට කියනවා අනේ ඔබ පුතේ හරි සතුටුයි ඔයා තවමත් මගේ නම කියනවනේ කියලා. මට O level කොමර්ස් පන්තියේදී මගේ පාසලේදී මුණ ගැහුණු ගුරුතුමිය. මම O level කොමර්ස් වලට ටියුෂන් ක්ලාස් ගියේ නැහැ. O level කොමර්ස් තෝරගත්තට මේ කොටස ඉගෙන ගන්න කාලේ මම කොමර්ස් වලට O level කරන කාලේ ටියුෂන් ක්ලාස් ගියේ නැහැ. එතකොට මට මේ ගිණුම්කරණය කියන විෂය මුල් වරට හඳුන්වා දුන්නේ KKS මංගලිකා ගුරුතුමිය. එතකොට මීට ආයෙත් මම පින් දෙනවා කොච්චර හොඳ O level රිසල්ට් එකක් දැම්මත් A level වලට කොමර්ස් කරන්නත් හිත දුන්නේ ඒ ගුරුතුමිය මට කියලා දුන්න මෙන්න මේ විෂය කරුණුත් එක්ක. ඉතින් අපි මේ පළවෙනි දවසේදී මම කිව්වා දැන් මංගලික ටීචර් ඇවිල්ලා මට මේවා කියලා දීලා වාරයක් ගත වුණා. ඒ කියන්නේ මාස 3ක් ගත වුණා. මුකුත් තේරුනේ නැහැ. මුකුත්ම තේරුනේ නැහැ. පළවෙනි වාර විභාගයේ ලකුණු 51යි. 100න් 51. තමයි මම පන්ති පළවෙනි දෙවෙනිය වගේ ඉතින් ටිකක් අර උඩින් ඉන්න ළමයි. එහෙම 10 වසර වෙනතුරු පොඩි තිබුණා තත්ත්වයක්. ක්ලාස් එකේ ඉතින් හැම විෂයකටම වගේ දැන් 80 වලින් පටන් ගන්නදී හා පුරා කියලා අලුතෙන් විෂයක් ඉගෙන ගත්ත කොමර්ස් අපෝ 151යි. ඒ 151 හැදුවේ තවම මතකයි මට. 151 හැදුවේ මේ විදියට. අපි කොමර්ස් කිව්වට O level වලදී කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය. ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ BS කොටසට ලකුණු 50ක් තියෙනවා. ඒකෙන් 48ක් මට ආවා. 50න් 48ක් ව්‍යාපාර අධ්‍යයනය. ගිණුම්කරණ කොටසට ලකුණු 50ක් වෙන් වෙනවා. ඒකෙන් ලකුණු 3යි මුල් එකතුව 100න් 51යි. තවම මතකයි මේක. මම අමතක වෙන්නේ දෙයක් නෑ. මේක මගේ ජීවිතේ වැරදිලා හදාගත්ත තැන.
මෙන්න මේව ගහගත්ත නාලු. මම දන්නවා ඉතින් මේක වෙනවා කියලා දන්න මෙච්චරටම නරකයි කියලා හිතුවේ. පන්තිය පළදී වෙන දැන් අමාරුයි. දවල් රාලකට අහගෙන ඉන්නකොට දැන් මම ඉස්සරහ පේලේ ඉන්නේ. ටීචර් මගේ ළඟට ආවා. මංගලික ටීචර් ආවා. අයියෝ මොකද්ද මේ කරගෙන තියෙන්නේ? ඔයා ලකුණු තුන ගත්තේ පුතා. මාස 3ක් තිස්සේ කොමර්ස් කරලා මම ඉගෙන ගත්තේ එකම එක දෙයයි. අයිතිකරු ව්‍යාපාරේ මුදල් දුන්නම මුදල් කිනුම හර ප්‍රාග්ධන කිනුම බැර කියලා ලියන්න විතරයි. මේ වගේ විචිත බලපෑම් මාස 3ක් තිස්සේ කියලා දුන්නාට මගේ ඔළුවේ මගේ මතකයේ තිබුණේ එකම එක ඩබල් එන්ට්‍රියක් විතරයි. මුදල් කිනුම හර කරන්න දන්නවා, ප්‍රාග්ධන කිනුම බැර කරන්න දන්නවා. ඒක තමයි මේ ලකුණු තුන. එතනින් අහු බලපු කිසිම ගිණුම් කරන කොටසක් මට ඒවලට තේරෙනවා ඒක ධාරණය වෙන්නේ නැහැ. ඊළඟට මම පාඩම් පන්තියේ කියලා දෙනවා ඩබල් එන්ට්‍රි කරනගෙන ආකාරය අන්න ඒ විදියට කියන්නේ පන්තියේ කියලා දුන්නට පොදුවේ පන්තියේ වෙනම ක්‍රමවල ටීචර් කියලා දුන්නට මගේ ළඟට ආපු මංගලික ටීචර් පෞද්ගලිකව ඩබල් එන්ට්‍රි කරනගෙන ආකාරය පොඩි වෙලාවකින් කියලා දෙනවා. කියලා දුන්නා. ඊළඟ වාරේ මේ 52 මට හොඳට මතකයි 96ක් හෝ 98ක් වගේ ගානක් ගියා. එනිසා මාස 3ක් තිස්සේ ඉගෙන ගත්ත දේ අමතක වෙලා O level commerce වලට ඒ ගත්තා. A level commerce වලට accounting වලට ඒ ගත්තා. ජාපුර කැම්පස් එකට ගියා. ජාපුර විශ්වවිද්‍යාලයට ගියා. ගිහිල්ලා එතනත් මම accountancy special degree එක කරේ. ජාපුර management faculty එකේ අමාරුම උපාධිය නැත්නම් ඉහළම ඉල්ලුම තියෙන වැඩිම ලකුණු ගන්න අය තේරීපත් වෙන උපාධියට මම තේරීපත් වුණා. මගේ උපාධිය ගිණුම් කරන පිළිවෙල විශේෂ වේදී උපාධිය. ඊළඟව සේවය කරන පටන් ගත්තේ ගිණුම් මාෂේ accountant කෙනෙක්ට සේවය කරා. හැබැයි පළවෙනි වාර විභාගයේ CM 51යි ඒකත් accounting වලට 53යි. ඇත්තනේ තින්නේද? එහෙම පටන් අරගෙන ගිය ගමන ඒ නිසා පාඩමම කියනවා පළවෙනි දවසේ මේ කියන්නා වූ දේවල් ඔයාලට අමතක වෙන්න පුළුවන්. කම්පාවට පස්සේ දෙපා. වාක්‍යයි ඉතින් සර්ට O level කාලේ මේ වැරද්ද හදා ගන්න ටයිම් තිබුණනේ. සර් වැරදි හදාගත්තේ O level කරන කාලෙදී දැන් අපි A level පන්තියටත් ඇවිල්ලා ඒකෙත් ටිකක් කාලයක් ගත වෙලා ඒ අපිට වර්ධිනවා නම් මේක හදා ගන්න වෙන්නේ කවදද කියලා අහන්න. ඒක පුරුදු වෙන්න කරන දෙයක් නෙමෙයි පුතා. ඒක පුරුදු වෙන්න පළවෙනි වතාවට කරපු දෙයක් නම් මමත් ටිකක් මේ කතා කරන්නේ. එනද වායින ගැම්මෙන් ඉන්නවා. අවුරුදු 10ක් තිස්සේ මම මේ දේ ඔයාලට මේ වගේ කියලා දෙනවා. ඔයාලට මේ ඔයාලා වගේ අයියලක් කරලා කියලා දුන්නා. මේ කවුන්ටි සිලබස් එක මාස කිහිපයකින් කවර් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක කරලා ඒ ගත්ත ළමයි ඉන්න වඩා ඇයි වට බැරි? වඩා පුළුවන්. පළවෙනි දාසේ කිව්ව දේ නම් තියාගන්න. මා විශ්වාස කරන්න මම කියන දේ වැඩ කරන්න. ඒ නිසා සමහර විට මේ කියපු දේවල් ඔයාලට අමතක ඇති. නොතේරුණා වෙන්න පුළුවන්. ඒකනේ රෙකෝඩින් එකකුත් දෙන්නේ. රෙකෝඩින් එක බලලා තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. අපි ගණන් හදනවා. ටියුට් එක ලකුණුම ගණන් හදනවා. මේ ගණන් හදද්දි මේ කොටස් අපි ආය ඉගෙන ගන්නවා. එතනදී ගණන් හදද්දි ඔයාලට මේක ගානට සෙට් වෙන නිසා පළවෙනි දවසේ මේ රෙකෝඩින් එක බලද්දී ඔළුවට නිකන් සවනල් ගැටේ වටනවා වගේ දැනුණට කම්පා වෙන්න එපා. දිගටම මේක සබ්ජෙක්ට් එකේ එළලා ඉන්න. පාට දවස් කිහිපයකින් මේ වැඩේ ලස්සනට තේරුම් ගන්න පුළුවන්. බැරි නම් මට කතා කරලා බනින්න. තමසේදා කිව්වට හාලෝ මට තාම තේරෙන්නේ නැහැ. ඩබල් එන්ට්‍රියක් කියන එක මට මහා විකාරයක් වගේ. ගණන් 8ක් හදලා මට කතා කරලා කියන්න පුළුවන්. ටියුට් එකේ පළවෙනි ගණන් 8 හදලා පුළුවන් නම් කතා කරලා කියන්නකෝ. කියන්න වෙන්නේ අර ගණන් ටික පුළුවන් කියලා. right. මම ආයේ පාඩමට යනවා. දැන් ඔන්න අපි ගිණුම් කරන්නේ පාවිච්චි කරන ප්‍රධාන සංරචක පහක් ඉගෙන ගත්තා. ගිණුම් කරන්නේ පාවිච්චි කරන ප්‍රධාන සංරචක පහක් ඉගෙන ගත්තා. වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම්, වියදම්. එතනදී වත්කම් එකතුව සමාන වුණා හිමිකම හා වගකීම් එකතුවට. ඒ හිමිකමට ආදායම් එකතු වෙනවා. ඒ හිමිකමෙන් අඩු වෙනවා මොනවද? වියදම්.
මට පුළුවන් මේ 5 දෙනා එක පේලියකට ගන්න. මේ 5 දෙනාම එක පේලියකට ගන්න. කොහොමද ඒ? මෙන්න මේ විදිහට. වත්කම් එකතුව සමාන වෙනවා හිමිකම එකතු කිරීම වගකීම. කොහොමද අපි ලියාගත්තේ? පොඩ්ඩක් ලං කරලා ලියමු නැත්නම් මාදි වගේනේ. මේකේ මූලික සමීකරණය. මේ හිමිකමට එකතු වෙනවා ආදාය. හිමිකමට එකතු වෙනවා මොනවද? ආදාය. මම මේක තේරුම් කරනවා. ඔන්න. ගණිතය ඉගෙන ගත්තනේ. හිමිකමට එකතු වෙනවා මොනවද? ආදාය. ඒ හිමිකමෙන් අඩු වෙනවා වියදම්. මම මෙහෙම කරනවා. ඔන්න. හිමිකමෙන් අඩු වෙනවා වියදම්. අර පද පහ හරි නේද? පළවෙනියෙන් පද පහ පද තුනක් ලියාගත්තා. ඊළඟට හිමිකමට එකතු කරපු ආදායම එකතු වුණා. හිමිකමෙන් අඩු කරපු වියදම අඩු කරා. ඔයා අහලා තියෙන නිකිල ධන නිකිලයක් මේක නිකිලය ධන මෙන්න මෙතන තියෙනවා ඍණ පද ඍණ නිකිලයක්. සාමාන්‍ය වල පන්තිනේ ඉගෙන ගන්නවා ගණිතයේ ඉගෙන ගන්නවා මෙන්න මේ ඍණ නිකිලය මේ පැත්තට අරගෙන ගියොත් ඒක ධන නිකිලයක් බවට පත් වෙනවා. නිකිල පරිවර්තනය නේද? මේ ඍණ පදයේ සමාන පදයක් මෙතෙන්ට ආදේශ කළොත් මොකද වෙන්නේ? ඍණ වේදන් කියන පදයට සමාන පදයක් සමාන නෙවෙයි ප්‍රතිවිරුද්ධ පදයක් ධන නිකිලයක් ආදේශ කළොත් මොකද වෙන්නේ? මේ ඍණ පදයේ මේ පදය අහෝසි වෙනවා. හැබැයි මගේ වම් අත පැත්තේ කරපු වැඩේ දකුණු අත පැත්තට කරන්න වෙනවා. එහෙනම් මේ පැත්තට මම ධන පදයක් එකතු කළා නම් ඒක බැලන්ස් කරන්න මේ පැත්තට තීදීම කරන්න ඕන. දැන් ඕන පද පහේ සමීකරණ ලස්සන නිර්මාණය වුණා. මේ ඍණ පදයේ මේ ධන පදය අහෝසි වුණා. ඍණ පදයේ ධන පදය අහෝසි වුණා. එතකොට අන්න පද පහේ සමීකරණය හැදෙනවා කොහොමද? වත්කම් එකතු කිරීම වියදම් සමානයි හිමිකම් වගකීම් ආදාය. ප්‍රසාරණය කළ සමීකරණය. ප්‍රසාරණය කරගෙන සමීකරණය. ගිණුම් කරන්නේ ප්‍රධාන මූලික අංග පහක් තිබෙනවා. වත්කම්, වියදම්, හිමිකම්, වගකීම්, ආදාය. ගිණුම් අංග පහයි. ඒ ගිණුම් අංග පහට අදාළ නැත්නම් මූලික අංග පහට අදාළ සමීකරණයක් හදාගත්තා. මෙන්න මෙතන සමාන ලකුණ යොදලා. මේ සමීකරණයට අපිට පුළුවන් ගාධ මහා සිද්ධි යොදවන්න. ඔය එක පාඩමක්. මොකද්ද පළවෙනි පාඩම කියලා දුන්නේ? ගාධක දිත්ව බලපෑම සමීකරණය දැක්විය. ඊළඟට අපිට උසස් පෙළේදී ඉගෙන ගන්න තිබෙනවා නැත්නම් ගිණුම් කරනදී ඉගෙන ගන්න තිබෙනවා තව කොටසක් ගාධක දිත්ව බලපෑම ලෙජරේ සටහන් කිරීම. ඒ කියන්නේ දිත්ව සටහන් නිර්මාණය කිරීම. ඒක දැන් මේ සමගම ඉගෙන ගන්න තමයි අපි යන්නේ. අපේ පන්තියේ තමයි මෙහෙම දාක් කරන්නේ. දැන් ඉතින් අලුත් අය එහෙම කරනවද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් දැකලා කොහොම හරි විෂය නිර්දේශය නම් මේ වගේ කතන්දරයක් නැහැ. ගාධක දිත්ව බලපෑම සමීකරණයේ කියලා දෙනවා නම් ඒක විතරයි. ඒ දාන ලෙජර් ගිණුම් නැහැ. ලෙජරේ ගාධක වාර්තා කරනවා නම් ඒක විතරයි. ඒක සමීකරණ නැහැ. හැබැයි අපේ පන්තියේ දෙකම එකතු වෙනවා. ඒක අමාරු නෑ. මම මගේ ටීචර් කෙනෙක් කිව්ව නේද? ටීචර් දා අර පළවෙනි වාර විභාගයේ ලකුණු දීලා මම ලකුණු අඩු කරගත්තම මගේ ඔළුවට පෑනේ ටොක්කක් කරලා කිව්වේ මෙන්න මෙච්චරයි. පුතේ වන්
මෙන්න මේම සමීකරණයක් තියාගෙන මෙතනින් ලියා ගන්න වැඩි වීම හර අඩු වීම බැර කියලා. මෙතනින් ලියා ගන්න කිව්වා වැඩි වීම බැර අඩු වීම හර. එච්චරයි. බලන්න දැන් ඔයාලට මේක අද චෙක් කරගන්න පුළුවන් මේක කොයිතරම්නම් පහසු කෙටි ක්‍රමයක්ද කියලා. දැන් මෙතන ඉන්නවනම් මීට පෙර accounting ඉගෙන ගත්තේ නැති කෙනෙක්, තීත්වතහන ඉගෙන ගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ අයට මේක ගොඩාක් හොඳින් මේ මොකද අපි කියන්නේ අත්හදා බැලීම සාර්ථකද අසාර්ථකද කියලා චෙක් කරගන්න පුළුවන්. හරි මම ඒකට යන කලින් මෙහෙම සංසිඳීමක් කරන්නම්. මම කතා කරා වචනයක් ගැන කිව්වා ලෙජරේ කියලා. පොත ලෙජරේ කියලා කියන්නේ ගිණුම් තිබෙන පොතක්. ගිණුම් වල මූලික ආකෘතිය මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා. අපි කියන මේවට T ගිණුම් කියලා. නිකන් T අකුරක් වගේ. T අකුරක් වගේ අපි වෙන කියන T ගිණුම් කියලා. උසස් පෙළ ගිණුම් කරන්නේදී T ගිණුමක් රෝල් කළාම ඇති. අපි සාමාන්‍ය පෙළ පන්තිය නම් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම ආදි වශයෙන් අර විස්තරාත්මකව ලෙජර් ගිණුම රෝල් කරනවා. මේවා ගිණුම්. ලෙජරය කියන්නේ ගිණුම් තිබෙන පොත. ගිණුම් කියන්නේ මෙන්න මේක. ආකෘතිය මෙහෙම නෙවෙයි දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. මේ පැත්තේ දිනය විස්තර සංගල පිටුව වටිනාකම ආදි වශයෙන් උසස් පෙළට ඒක ඕන නැහැ. දැන් එතකොට all level වල කොමර්ස් නොකරපු කෙනෙක් ඔන්න මැදින් පැනලා හයි අනේ සර් මම all level කොමර්ස් කරන්නත් නැහැ මට සම්පූර්ණ ආකෘතිය දෙන්නකෝ අනේ ඉතින් මට ඒක නැහැනේ ලෙජර් එකේ මුල සම්පූර්ණ ආකෘතිය වලට සොයා ගන්න පුළුවන් අවශ්‍ය නම් මෙතන මේ සම්පූර්ණ ආකෘතිය රූල් කරලා ගණන් හදන්න ඕන නැහැ ඒ level වලදී එහෙම අවස්ථාවක් නෑ right දැන් පුරා මේ T ගිණුමේ මගේ වම් අත පැත්තට අපි කියනවා ගිණුමේ බැර පැත්ත කියලා. මේ හර පැත්ත. හැම ගිණුමකම මේ තියෙන ගිණුමේ හර පැත්ත මේ තියෙන ගිණුමේ බැර පැත්ත. යන්නේ අපේ අර පොතක් දෙපැත්තට බෙදනවා වගේ ගිණුම දෙපැත්තට බෙදාගත්තා. සමානව බෙදාගත්තා. මේ කොටස හර මේ කොටස බැර. දැන් ව්‍යාපාරයේ මුදල් සම්බන්ධ ගනුදෙනු වාර්තා කරන්නේ මුදල් වලින්. ව්‍යාපාර බැංකුවෙන් ගත්තොත් ඒ හා සම්බන්ධ දේවල් වාර්තා කරන්නේ බැංකුණයිදී. ව්‍යාපාරයේ විකුණුම් ආදායමක් ලැබුණොත් ඒ කිරීම අපි කියනවා විකුණුම් ගිණුමක් කියලා. විකුණුම් ආදායම වාර්තා කරනවා. ඊළඟට ව්‍යාපාරයට සිදු වුණොත් සේවකයන්ට වැටුප ගෙවන්න. සේවකයන්ට වැටුප ගෙවන්න සිදුනොත් ඒක වැටුප් වේදන් ගිණුමේ වාර්තා කරනවා. වැටුප් වේදන් ගිණුමේ වාර්තා කරනවා. තවදුරටත් වැඩි ගැටෙන්නේ. ඔය වගේ විවිධ ගිණුම් තියෙනවා. ඒ ස්වභාවය අනුව ඒ ගන්ධර්ව අනුව අපිට විවිධ ගිණුම් තියෙනවා. දැන් අපි ඔන්න උදාහරණයක් ගත්තා. අර මම කලින් කියන උදාහරණෙම ගන්නකො. පළවෙනි උදාහරණය ඒක තවින්ම කොහෙද? පළවෙනි උදාහරණය තමයි ව්‍යාපාරයට අයිතිකාර මුදල් දුන්න 1000. අපි අර සමීකරණ හතර ටිකක් උදාහරණ ටිකක් කරේ. ව්‍යාපාරයට අයිතිකාර මුදල් දෙනවා 1000. 1000 මුදල් දුන්නම අපි මේක පොතේ ලියා ගන්නද කියලා මම බැලුවේ. කමක් නිකන් අහගෙන ඉන්නකොට ව්‍යාපාරයට අයිතිකාර මුදල් දෙනවා 1000. 1000ක් දුන්නම දිස්ත බලපෑම වලින් වනේ මොකද දිස්ත බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා දෙවනි බලපෑම හිමිකම වැඩි වෙනවා මුදල් වත්කම වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා තමයි ඔන්න අයිතිකරු ව්‍යාපාර මුදල් දුන්නා බලපෑම අයිතිකරු ව්‍යාපාර මුදල් දුන්නා අපි කියන ප්‍රාග්ධනය කියලා අයිතිකරු ව්‍යාපාරය දෙවම අපි කියන එක ප්‍රාග්ධනය කියලා මුදල් වත්කම වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා දැන් මේ බලපෑම් දෙක පාවිච්චි කරලා
මේ බලපෑම් දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් විත්ත සටහනක්. ඒ කියන්නේ මේ ගිණුම් වල වාර්තා කරන සටහන් දෙක හදා ගන්න. දැන් මෙහෙමයි හදන්නේ. පළවෙනි බලපෑම මුදල් නැමැති වත්කම වැඩි වෙන. අයිතිකරුගේ මුදල් ව්‍යාපාරයට දුන්නම ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම වැඩි වෙන. ඒ මුදල් වැඩිවීම මුදල් ගිණුමේ ලියන්න ඕන. මුදල් වැඩිවීම මුදල් ගිණුමේ ලියන්න ඕන. හර පැත්තද ලියන්නේ බැර පැත්තද ලියන්නේ. ඔන්න අපිට තියෙන ගැටලුව. මුදල් වැඩිවීම ලියන්නේ මුදල් ගිණුමේ හර පැත්තද බැර පැත්තද. ඒක තමයි මේ උදාහරණයේ තියෙන්නේ. බලන්න මුදල් කියන්නේ මොකද්ද? වත්කම. වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් බලන්න මෙතන. වත්කම වැඩි වුණොත් කොහෙද ලියන්නේ? වත්කමක් වැඩි වුණොත් කොහෙද ලියන්නේ? වත්කමක් වැඩි වුණොත් ඒක ලියන්නේ මොන පැත්තේද? හර පැත්තේ. මොන වත්කමද? මුදල් වත්කම. එහෙනම් මුදල් ගිණුම හර කරන්න. මුදල් ගිණුම හර කරන්න. ඔන්න හර කරන්න. දෙවැනි බලපෑම හිමිකම වැඩි වේ. මේ හිමිකමට තව වචනයක් කියනවා ප්‍රාග්ධනය කියලා. හැබැයි 13 වසරේදී හිමිකම හා ප්‍රාග්ධනය කියන වචන දෙකක්. හිමිකම කියන්නේ පුළුල් අර්ථයෙන් එන එකක්, ප්‍රාග්ධනය කියන්නේ අටු අර්ථයෙන් එන එකක්. ඒ ඉස්සරහට. දැන් අපි පුංචියව අපි දැන් හිමිකම කියන්නේ ප්‍රාග්ධනය කියන්නේ එකක් කියලා හිතමු. දෙවෙනි බලපෑම හිමිකම වැඩි වේ. හිමිකම වැඩි වුණොත් ඒක හිමිකම් ගිණුමේ ලියන්න ඕන නැත්නම් ප්‍රාග්ධන ගිණුමේ ලියන්න ඕන මොන පැත්තේද? හිමිකම වැඩි වුණොත් කොහෙද ලියන්නේ මේ ගිණුමේ? හිමිකම වැඩි වුණොත් ඒක හිමිකම් ගිණුමේ ලියන්න ඕන මොන පැත්තද? බැර පැත්තේ. එහෙනම් අපි ආරම්භ කරන්න ඕනයි. හිමිකම් ගිණුමක් අපි ඒකට කියනවා ප්‍රාග්ධන ගිණුම කියලා. ඒ අනුව ප්‍රාග්ධන ගිණුමේ වටිනාකම 1000 බැර පැත්තේ ලියනවා. ඔන්න ඩබල් එන්ට්‍රියක් හැදුවා. ඔය හදන්න අපිට ඩබල් එන්ට්‍රි. මේක තමයි අමාරුයි කියලා අපි බය කරලා තියෙන්නේ. ඩබල් එන්ට්‍රි හදන එක හරි අමාරු දෙයක් නෙමෙයි පුතා. ඩබල් එන්ට්‍රි හදන හරියම ලේසි මෙන්න මේ ලොජික් එක වගේ. අමාරුව තියෙන දිත්ත බලපාන බැරි එක. ඒක කොට දා ගන්න පුළුවන් ක්‍රම මං ළඟ තියෙනවා. බය වෙන්න එපා. ඔන්න බලන්න ඩබල් එන්ට්‍රි අයිතිකර මුදල් දුන්නා මොකද වෙන්නේ? මුදල් ගිණුම හර වුණා. ප්‍රාග්ධන ගිණුම බැර වුණා. අපි ණයට බලමු. ව්‍යාපාරේ බැංකු ණය ගත්ත 2000. බැංකුව 2000ක ලෝන් එකක් දුන්නා. බැංකුව රුපියල් 2000ක ලෝන් එකක් දෙනවා ව්‍යාපාරයට. එතකොට පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වුණා. නේද? පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වුණා. දෙවෙනි බලපෑම බැංකු ණය වගකීම වැඩි වුණා. හරි. ඔයා ගෙදර ඉඳන් හිතන්න දැන් ඩබල් එන්ට්‍රිය. මෙතන ඉන්නද කොමස් පිට පෙර නොකරපු අය accounting වලට පළවෙනි වතාවට accounting පන්තියකට එන අය ඉන්නවද? ඒ කියන්නේ මීට පෙර කිටම් කරන විෂය ඉගෙනගෙන නැහැ. එහෙම අය ඉන්නවද? ප්‍රශ්න අහන්න නැහැ. එහෙම අය try කරන්න මේ ඩබල් එන්ට්‍රි හදන්න. මුදල් වත්කම් වැඩි වෙනවා, බැංකු ණය වගකීම වැඩි වෙනවා. බැංකුවෙන් ණය ගත්තම. මුදල් වත්කම් වැඩි වෙනවා, බැංකු ණය වගකීම වැඩි වෙනවා. හරි. දැන් මේ සමීකරණයත් එක්ක ඉඳලා ඩබල් එන්ට්‍රි හදන්න. මුදල් නැමැති වත්කම වැඩි වෙනවා. මුදල් නැමැති වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වත්කම වැඩි වුණොත් මොකද වෙන්නේ? වත්කම වැඩි වුණොත් හර වත්කම වැඩි වුණොත් හර මොන වත්කම් ගිණුමද? මුදල් වත්කම් ගිණුම. ආයෙත් මුදල් ගිණුම හර කරන්න. 2000. දෙවෙනි බලපෑම බැංකු ණය වගකීම වැඩි වේ. බැංකු ණය වගකීම වැඩි වේ. වගකීමක් වැඩි වෙනවා. වගකීම වැඩි වීම බැර සමීකරණ එන්න. වගකීම වැඩි වීම බැර. ඒ කියන්නේ වගකීමක ඉහළ යාම අදාළ වගකීම් ගිණුමේ කොහෙද ලියන්න ඕනේ? වගකීම් වැඩි වීම බැර. මෙන්න වගකීම් ගිණුම නේ බැංකුවේ වගකීම් ගිණුම. ඒක බැර කරන්න.
ඔන්න වලින් තියෙන බැංකු ණය ගත්තම මුදල් ගිණුම හර වුණා බැංකු ණය ගිණුම බැර වුණා. එච්චරයි. මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. තව එකක් විකුණුම් ආදායම 5000යි. විකුණුම් ආදායම 5000යි. එතකොට මොකද විත්ත බලපෑම වුනේ? මම ඒක ලියලා දෙනවා. විකුණුම් ආදායම 5000ක් කියම බලපෑම දෙකයි. එක මුදල් වත්කම් වැඩි වෙනවා. අනිත් එක විකුණුම් ආදායම වැඩි වෙනවා. ඔන්න බලපෑම දෙක. මේ ව්‍යාපාරයේ 5000ක විකුණුම් ආදායමක් උපය ගන්නවා. ව්‍යාපාරයේ 5000ක විකුණුම් ආදායමක් උපය ගත්තම බලපෑම දෙකයි. මොකද්ද? එක මුදල් වත්කම් වැඩි වෙනවා. දෙක විකුණුම් ආදායම වැඩි වෙනවා. අද ඩබල් එන්ට්‍රි. වත්කමක් වැඩි වීම. වත්කම් වැඩි වීම හරි. වත්කම් වැඩි වීම හරි. මම පොඩි වෙලාවක් දෙන්න. හරි. දැන් ඔන්න මම රෙකෝඩින් අතර කරපතර වාර එක්කෙනෙක් උත්තරේ කියලා තියෙනවා. විකුණුම් ආදායම 5000ක් කිව්වම ඩබල් එන්ට්‍රිය හදනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හරි. මොන වත්කමද වැඩි වෙන්නේ? මුදල් වත්කම. එහෙනම් මුදල් ගිණුම හර කරනවා 5000. දෙවන බලපෑම වෙන්නේ විකුණුම් නැමැති මොකක්ද ඒක? ආදායම වැඩි වෙනවා. ආදායම් වැඩි වීම ආදායමක් වැඩි වුණොත් ඒක ආදායම් ගිණුමෙන් යනවා කොහෙද? බැර පැත්තේ. මොන ආදායම් ගිණුමද? විකුණුම් ආදායම් ගිණුම එක බැර කරනවා 5000. මොන ඩබල් එන්ට්‍රිය? විකුණුම් ආදායම. මුදල් ගිණුම හර වුණා විකුණුම් ගිණුම යනවා. අමාරුවක් දැනනවද? නෑ. ඔයාලා අමාරු තනක් තිබෙනවා. උදා ඩබල් එන්ට්‍රි හදද්දී අමාරුතන තමයි මෙන්න මේ විත්ව බලපෑම අපි නොදැන සිටී. මට උගන්වපු ඇතම් ගුරුවරු පවා මම දැක්කෝ සමහර ගිණුම් කරන ගුරුවරු පවා ළමයිට මේ විෂය කියලා දෙන්න පටන් ගන්නව මෙතන. අමාරුයි. තවට මම උදාහරණ කීපයක් කිව්වා. හැබැයි හැම වෙලාවෙම මම දිත්ත බලපෑම නිර්මාණය කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්නත් මේ ලිස්තල කියන්නේ. ගාදරුව කියනවා දැන් මම අන්තිම එක කරන විදිය බලන්න. අන්තිම එක අපි හිතමු වැටුප් වේදම 2500යි. ආයතනය 2500ක් වැටුප් ගෙවුවා. එතකොට මම දිත්ත බලපෑම ලියනවා. වැටුප වේදම වැටුප් වේදම 2500යි. මම එතකොට මේ දිත්ත බලපෑම මෙහෙම ලියන්නම්. වැටුප් වේදම 2500 කව දිත්ත බලපෑම වෙන්නේ වැටුප් වියදම් වැඩි වෙනවා. වැටුප මුදලින් ගෙවුවම මුදල් වත්කම අඩු වෙනවා. දැන් හදන්න බලන්න. දැන් මම හදන්න බලන්න. අන්න එහෙම ළමයට මේක කියලා දුන්නම එයා ඩබල් එන්ට්‍රි හදන්න ඉගෙන ගන්නවා. මෙහෙම හිතන්න. මම ඔයාලට කතුරක් දෙනවා කඩදාසියක් කපන්න කියලා. මම ඔයාලට කතුරක් දෙනවා නැත්නම් ඔයාලට මම පෑනක් දෙනවා එන්න පුළුවන්. ඇවිල්ලා ඔයා බෝඩ් එකේ වගේ නම ලියන්න. බැරිද ලියන්න? පුළුවන්. ඔයාලට මම පුරුදු කරනවා ඉස්සරහට ආවිල බෝඩ් එකක තමන්ගේ නම ලියන්න. පුළුවන්. මම මෙහෙම කිව්වොත් ඔයාලගේ ඔයා පෑනක් හදාගෙන ඉවිත් බෝඩ් එකේ නම ලියන්න. නැත්නම් තව කෙනෙකුට කියනවා ඔයා දැන් කතුරක් හදාගෙන ඒ කතුරෙන් කඩදාසියක් කපලා පෙන්නන්න ඕනේ. පිස්සුනේ. අන්න එතන තමයි අපේ accounting උගන්නන සමහර ගුරුවරු කරන තැන. එයාලට කියලා දෙන්න හදනවා ළමයිට කියලා දෙන්න හදනවා දිත්ත බලපෑම ඉගෙනගෙන දිත්තට හදනවා. උන්ටේ පාවෙම කොමස් කරා. O level පන්තියේදී කොමස් උගන්නන ගුරුතුමා හෝ ගුරුතුමිය දිත්ත බලපෑම නිර්මාණය කරමින් දිත්ත සටහනක් හදා ගන්න ළමයට කියලා දුන්නොත් O level වලට කොමස් කරන්නේ. එහෙමයි ඕන තරම් ඉන්නවා.
සෙකන්ඩ් ෂයි කරන්න යනවා බයෝ කරලා මැත්ස් කරලා යනගෙන මෙතෙන්ට එනවා. ඇයි ඒ? O level කොමර්ස් කරන්න ගියා. අනිත් හැම විෂයකටම A ගණිතී කොමර්ස් වල C එක. accounting දැක්කම බය වුණා. උංගල්පනා කරනවා O level සිලබස් එකේ තියෙන accounting මෙච්චර අමාරු නා. A level කරන්න කියලා දැනගන්න ඕනේ නැහැ නේ කියලා. අඩු රිසල්ට් එකක් තියෙන්නේ. බයෝ කරන්නේ මැත්ස් කරන්න තරම් ලොකුවට ධාරණ ශක්තියක් නැහැ. අපි කියන්නේ නෑ මෙතනත් එහෙමද මේ ධාරණ ශක්තිය මතියයි මේ අඩු අය තමයි ඉන්නේ කියලා. එහෙම නෙමෙයි. හැබැයි සම්ප්‍රදාය ඒකනේ. හොඳ රිසල්ට් එකක් ගත්තොත් බයෝ මැත්ස් කරන්නනේ මුලින්ම යන්නේ. සාමාන්‍යයෙන් ඇවරේජ් රිසල්ට් එකක් තියාගෙන. ඒ අර සංකීර්ණ ගණනය කිරීම නැත්නම් ජීව විද්‍යාවේ දෙන කටපාඩම් කරනම ගොඩාක් විෂය කරුණු තරහා ගන්න බැරි මට්ටමක් වුණා. අමාරුවෙන් හරි එතනට යනවා. O level පන්ති accounting වල වෙච්ච බය නිසා. ඇයි බය? උන්ට කියලා දුන්නේ කතුර නිර්මාණය කරගෙන කඩදාසි කපන්න. එහෙම ඕන නැහැ. අපි මුලින්ම කඩදාසිය කපන්න ඉගෙන ගන්නවා. පස්සු කතුර හදා ගන්නවා. එච්චරම නෑ කතුරක් නිෂ්පාදනය කරනවා වගේ මේක ලොකු දෙයක් නෙමෙයි. මම පුතා මේකෙන් මේ කියලා දෙන්න හදන්නේ. අපි පටන් ගන්න ලෙහෙසි තැනකින්. මේ කොටස අමාරු දෙයකට තිබෙන්නේ. මේ කොටස අමාරු දෙයකට තිබෙන්නේ දිෂ්ට බලපෑම අවබෝධ කර ගැනීම. ඒක මගේ ටියුට් එකේ පළවෙනි ගණන් 8න් අනිවාර්යයෙන්ම කරලා ගන්න. මගේ ටියුට් එකේ පළවෙනි ගණන් 8න් අනිවාර්යයෙන් ඉහළ කරලා දාන්න. හරිද? එනිසා අපි දැන් දිෂ්ට බලපෑම දන්නව නම් ඩබල් එච් එකක් හදන්නේ කොහොමද කියලා බලමු. වැටුප් කියන වියදම වැඩි වෙනවා. වියදම් වැඩි වීම හර. වියදම් වැඩි වීම හර. මොන වියදමද? වැටුප් වියදම. එහෙනම් වැටුප් වියදම හර කරමු. ඔන්න වැටුප් වියදම හර කරලා 2500. දෙවනි බලපෑම මුදල් වත්කම් අඩුවේ. මුදල් වත්කම් අඩුවේ. වත්කම අඩු වෙනවා. වත්කම අඩු වෙනවා. වත්කම් අඩුවීම බැහැ. වත්කම් අඩුවීම බැහැ. වත්කමක අඩුවීම ලියන්න ඕනේ අදාළ වත්කම් කියුමේ මොන පැත්තද? බැහැ පැත්තේ. දැන් මොන වත්කමද අඩු වෙන්නේ? මුදල් වත්කම. එහෙනම් මුදල් කිරීමේ බැහැ පැත්තේ. හරි ලේසි. වැටුප් ගෙවුවා. වැටුප් කිරීම හරවුණා. මුදල් ගෙවීම බැහැ වුණා. අමාරු නෑ නේද? දැන් මම ටියුට් එකේ අපි හදන ගණන් ටික අද හදාන්නේ අපි හෙට එක ගණනක් හදමු. කොහොමද හැදෙන්නේ මේක ටියුට් එකේ මම මේක ඔබලත් තියෙන කියලා පෙන්වන්නම්. හරි. ඔය තියෙන්නේ අපේ ටියුට් එක. මෙන්න අපි හෙට හදන පළවෙනි ගණන. පළවෙනි ගණනේ කියනවා කඳුරු අංක 1 රුපියල් ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භීම. රුපියල් ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කළොත් ඒකෙන් ඇතිවන දිස්ස බලපෑම ඔයාලට දෙනවා. පළවෙනි එක මුදල් වත්කම වැඩි වෙනවා, දෙක හිමිකම වැඩි වෙනවා. දැන් ඔයාලට මොකද කරන්න තියෙන්නේ? දිස්ස සටහන හදන්න. අර්ථයෙන් දැන් ලක්ෂ 5කින් ව්‍යාපාර ආරම්භ කළොත් දිස්ස බලපෑම දෙනවා, මුදල් වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. ඔයා කල යුත්තේ මොකද්ද? දිස්ස බලපෑම පාවිච්චි කරලා දිස්ස සටහන හදන්න. මෙන්න මේ වගේ වගු තියෙනවා අපේ ටියුට් එකේ 8ක්. ඒ තියෙන්නේ. වගු 8යි තියෙන්නේ. මම ඔයාලට සහතික කරලා කියනවා. ප්‍රශ්නාංක 9ට යන කලින්. ප්‍රශ්නාංක 9ට යන කලින්. පළවෙනි ප්‍රශ්න 8 ඔයා හදන විට ආ ඩබල් එක කරන ගන්න පුළුවන්. දිස්ස බලපෑම් කියලා දුන්නොත් විතරද නෑ. පළවෙනි ප්‍රශ්න 8 ඔයා මා එක්ක ඉගෙන ගත්තම දිස්ස බලපෑම මේ වගේ කියලා නුදුන්නත් තනිවම ඩබල් එන්ට්‍රි හදන්න. ඒක තමයි මැජික් එක. ඉතින් හෙට දවසේ ආයෙත් අපි අද අතර දවසක් නේ. හෙට අපේ සාමාන්‍ය පන්ති පැවැත්වෙන දවසේ. හෙට දවසේ මම පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නම්. දැන් ටියුට් හැමෝටම ලැබුණේ නැති නිසා පළවෙනි ප්‍රශ්නේ මම පළවෙනි ප්‍රශ්නේ විතර ගෲප් එකට දෙන්නම්. PDF එකක් විතර දෙන්නම්. ඒකත් සෝදානම් කරගෙන ආයෙත් අපි හෙට පන්තියේදී හම්බ වෙමු. ඉතින් අද ඉගෙන ගත්ත කොටසට අදාළ රෙකෝඩින් තව වතාවක් ඔන්ලයින් ආපුවයි තව වතාවක් නරබලම එනවනම් හොඳයි.
ඔන්ලයින් ආවට තාවතාවක් මේ රෙකෝඩින් එක හොඳට බලලා හෙට පන්තිට සම්බන්ධ වෙන්න. හෙට අපි වැඩ කරද්දි CR පොතක් ළඟ තියාගන්න. CR පොත අරගෙන නැතිනේ. ඒකත් අරගෙන සම්බන්ධ වෙමු. දැන් ඔන්ලයින් ඉන්න අයට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න ඕන හරි කැටලු තියෙනවා නම් මගේ අහන්න පුළුවන්.